guys ඔයාලා හැමෝම අපින් ඉල්ලපු රුපියල් 1190ට තියෙන බොටල් අම්බ්‍රෙල්ලා එක ආපහු ස්ටොක් එකට ඇවිල්ලා තියෙනවා. කහ පාට, සුදු පාට, නිල් පාට තමයි මේ පාර බොටල් අම්බ්‍රෙල්ලා එකේ කලර්ස් ඇවිල්ලා තියෙන්නේ. මේකේ කලර්ස් තෝරන්න බෑ. මොකද ඔයාලා ඩිපොසිට් කරද්දී ඔයාලා ඉල්ලන කලර් එක ඉවර වෙලා තියෙන්න පුළුවන්. ඔයාලට කලර්ස් තෝරන්න පුළුවන්. ඩිපොසිට් කරාට පස්සේ මොකද එතකොට ඔයාලගේ ඩිපොසිට් එකටම අපි ඔයාලගේ කුඩේ අරන් තියෙන නිසා අම්බ්‍රෙල්ලා එක මෙන්න මේ විදිහටයි එන්නේ ඉහිලුවම සාමාන්‍යයෙන් මේක ඇතුලේ දෙන්නෙකුට යන්න පුළුවන් මේක UV අම්බ්‍රෙල්ලා එකක් නෙවෙයි මේක normal අම්බ්‍රෙල්ලා එකක් හැබැයි ඉතින් එහෙම ගිනි රස්නෙට එහෙම රස්නේ ඇතුලට එන්නේ නැහැ UV protection එක නැති වුණාට මේක දෙකට කඩන කුටයක් සාමාන්‍යයෙන් ග්‍රෑම් 300ක් වගේ බරයි මේකේ තියෙන විශේෂත්වය තමයි මේකට එන අර බොටල් එකක් වගේ එන මිටයි මේකේ තියෙන මෙන්න මේ කේසින් එකයි. ඔයාලා වැස්ස වෙලාවකදී කුඩිය ඔයාලගේ බෑග් එකට බෑක්පැක් එකට හෑන්ඩ් බෑග් එකට වගේ දාගන්නවා නම් බෑග් එකේ තියෙන අනිත් බඩු තෙමෙන්නේ නැති වෙන්න ආරක්ෂිතව දාගන්න පුළුවන් කේසින් එකක් එන එක තමයි මේ කුඩවල තියෙන විශේෂත්වය. රුපියල් 1190ක බජට් ප්‍රයිස් එකකට ඔන්න ඔයාලට අපෙන් මේ බොටල් අම්බ්‍රෙල්ලා එක මිලදී ගන්න පුළුවන්. ඒකත් එක්කම guys මෙන්න මේ ෆොයිල් එක ඇවිල්ලා තියෙනවා මේක රුපියල් 450යි වෙන්නේ ඔයාලගේ කුස්සිය අර අපි කලින් පෙන්නපු කිචන් ස්ටිකර් එක වගේම ඔයාගේ සින්ක් එකේ ගෑස් ලිප අවට ගෑස් ලිපේ ෆ්‍රිජ් එකේ උනත් මේ ස්ටිකර් එක අලව ගන්න පුළුවන් මේක උඩරිම මීටර් 2යි දිග සෙන්ටිමීටර් 60ක් මේ රෝල් එක පළලයි කලින් එක නම් මීටර් 5ක් දිගයි මේක මීටර් 2යි ඇලුමිනියම් ෆොයිල් මැටීරියල් එකෙම තමයි මේ ස්ටිකර් එක හදලා තියෙන්නේ මේක ස්ටිකර් එකක් එනවා ඔයාලා මේක කොන්ක්‍රීට් එකේ අලවනවා නම් අනිවාර්යයෙන්ම ගම් එකක් පාවිච්චි කරන්න වෙනවා මොකද ටික දවසක් යද්දි අයින් වලින් කොන් වලින් මේක ගැලවෙන්න බලනවා නිකන් කොන්ක්‍රීට් එකේ ඇලවුවම මොකද මේක එන්නේ ටයිල් එකේ ගෑස් ලිපේ ෆ්‍රිජ් එකේ වගේ අලවන ෆ්‍රිජ් එකේ නන් නෙවෙයි මම අලවලා බලපු නිසා ඔයාලට කියන්නේ ඒකෙත් අලවන්න පුළුවන් කියලා. එහෙම ඒ වගේ පෘෂ්ඨවල මේ ස්ටිකර් එක අලවන්න පුළුවන්. මේකත් කලින් වගේම තමයි පෝස්ට් ඔෆිස් එක හරහා ගෙන්න ගත්තොත් 280ක ඩිලිවරි කොස්ට් එකකටත් කුරියර් හරහා ගෙන්න ගත්තොත් 480ක ඩිලිවරි කොස්ට් එකකටත් ඔයාලට මේ ප්‍රොඩක්ට්ස් එක ගෙන්න ගන්න පුළුවන්. එතකොට මේ පෙනෙන ටොයිලට් ජෙල් එක මේකේ ලාර්ජ් සයිස් එක තමයි ඇවිල්ලා තියෙන්නේ රුපියල් 340ක් වෙනවා. ඔයාලා ටොයිලට් ගියාට පස්සේ ඔයාලගේ කොමඩ් එක සුවඳ කරවන්න මේකෙන් ගහන එක මලකට පුළුවන්. එතකොට මෙන්න මෙතනින් මේ කේසින් එක ඇරලා මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ ජෙල් එකක් තියෙන්නේ. සාමාන්‍යයෙන් ජෙල් 15ක් විතර තියෙනවා. ඒ කියන්නේ මල් 15ක් විතර තියෙනවා මේ එක සිරින්ජ් එක. 340ක බොක්ස් එකට මේ එක සිරින්ජ් එකක් තමයි හම්බ වෙන්නේ. මෙන්න මෙතනින් තද කරලා කොමඩ් එකේ මල් තිබ්බම ඔයාලා ෆ්‍රෙෂ් කරන වාරයක් පාසා ඒ මල දියවි යනවා. එතකොට ඔයාලා වැඩිපුර ෆ්‍රෙෂ් කරන්න මල ඉක්මනට දිය වෙනවා. ඒක නිසා අඩුවෙන් ටොයිලට් යන්න. එතකොට ඔයාලට මේක වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. එක බොක්ස් එකක එක සිරින්ජ් එකයි වෙන්නේ රුපියල් 340ක් වෙනවා මේ පාර ඇවිල්ලා තියෙන ස්ටොක් එකේ මෙන්න මේ ලාර්ජ් සයිස් ටොයිලට් ජෙල් එක. ඒකත් එක්කම මෙන්න මේ මයික්‍රෝ ෆයිබර් සර්වියට් පැක් එක ඇවිල්ලා තියෙනවා. මේක රුපියල් 450ක් වෙනවා. මෙන්න මේ විදිහේ ඩාර්ක් කලර්ස් වලින් ටිකක් තුනි සර්වියට්ස් 20ක් තමයි මේකේ ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ විදිහේ ඩාර්ක් කලර්ස් වලින් මේක ඔයාලට සාමාන්‍යයෙන් ඔයාලගේ කුස්සියේ කුණු දුවිලි පිහදන අවස්ථාවවලදී ඔයිල් මොනාරි හැලෙනොත් හොදි මොනාරි හැලෙනොත් ටක් ගාලා පිහදලා දාන්න පුළුවන් අර අනිත් තැන්වල ගෑවෙන්නේ නැති වෙන්නේ. ඉතින් හොද පාවිච්චි කරන්න පුළුවන් නිසා එක බොක්ස් එකක් ඔයාගේ කුස්සියේ වැඩවලදී ගොඩ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මේ ප්‍රොඩක්ට්ස් අවශ්‍ය කට්ටිය WhatsApp පැත්තට එන්න මේ හැම ප්‍රොඩක්ට් එකක්ම අපි WhatsApp කැටලොග් අප්ඩේට් කරලා තියෙනවා. ඊයෙන් එන්නම්